Hello friends, welcome back to my gameplay videos on thing. අද පෙරන්නේ Drive Simulator ශ්‍රී ලංකා හරි බං ඉතින් එළම ඉතින් ඔයාලට පේනවා ගේම් එක රෙකෝඩ් කරද්දි වෙනද වගේ නෙමෙයි. ඉතින් රෑ වෙලා සුබ අලුත් අවුරුද්දක් කියලා හැමෝටම. ඒකත් මම කියන්න ඕනේ ඉතින් happy new year. ඉතින් මේ දැන් මම මේක රෙකෝඩ් කරද්දි ලොකු බාධා ටිකක් ආවා යාළුවනේ. ඒක මම කියන්නේ ඉතින් පටන් ගත්ත එක මම එහෙම කියන්න හරි නෑ යාළුවනේ. නේද? ඉතින් මේ දැන් පේනත් මේකෙන් වෙලා තියෙන වැඩේ මේ ඉතින් මම අද ආතල්ලයක් ගන්න කියලා ආතල් ඉතින් කුඩුනා ගයිස් කමන්නේ ඉතින් දැන් මේකේ මුලින් ඉඳන්ම පටන් ගන්න කියලා යාළුවනේ දෙසරේ අම්මා කියලා වුණා. දැන් එතනින් තමයි මේ යාළුවනේ තියෙන්නේ. මම ඉතින් ඒක ඔයගලන්ට කියන්න ඕනේ ඊටු ටික. තව ගොඩක් ප්‍රශ්න වුණා යාළුවනේ. ඒක ගණන් ගන්න එපා. දැන් මේ රෑ වෙලා තියෙන යාළුවනේ දෙසරෙන් පේනවනේ ඉතින් ගොල්ලෝ දැකලා මගේ ඩ්‍රයිවිං යාළුවනේ සුපිරිම ඩ්‍රයිවර් දැක්කේ නැත්නම් බලන්න හොඳට පේනවනේ ලයිට් කනු පාදගෙන යන්නේ ගැම්මක්. ඉතින් අපි ආතල්ලක් ගන්න තමයි යන්නේ. ඉතින් මම කෙලගෙන යන්නේ මේ ඇයි කිව්වොත් ආතල්ලක් ගන්න තමයි අපි. ඉතින් රෑ වුණ ආතල්ලක් ගද්දි පොඩ්ඩක් කමන්නේ ඉතින්. ඔන්න යාළුවනේ අවශ්‍ය තැනට ආවා. මෙතන තමයි යාළුවනේ මම ආතල් ගන්න හැදුවේ. ඔන්න යාළුවනේ මම ආතල් ගන්න දැන් තමයි යාළුවනේ ඔන්න ආතල්ලක් ගන්නෙ. ඉතින් මම යනවා දැන් බත් කඩේකට වෙනද වගේම. ඒගොල්ලන්ට එක පෙන්නන්න ඕනේ යාළුවනේ. ඉතින් සුන්දර රාත්‍රියක් පේනවනේ. මම කෑම කෑව ඔයගොල්ලන්ට ඉතින් කෑම කණියව පෙන්නන්න ඕනේ නෑනේ. අපි ට්‍රැවල් නෙමෙයි යන්නේ යාළුවනේ. ට්‍රැවල් එකක් තමයි දුරකථන අලුත් එළියාව ෆාමසිය යනවා බෙහෙත් ටිකක් ගන්න. බස් එකේ නැග්ගේ. වේට් ගන්න ඕනේ එක. හරි මේ සිටි මෝටර්ස් පේනවනේ ඉතින් ලස්සනට මේක හදලා තිනවා. නිකන් කොළඹ උනාමේ වල සුපිරි ලයින් එකට තියෙනවා නේද? නැද්ද අහන්නේ. ඉතින් වීඩියෝ එකත් හොඳ වෙයි. මොකට පොඩි වැඩක් වෙනද මම යාළුවනේ යන්නේ පේනවනේ. කිරි බෝලේ රෙල්මනේ වාරනවා පොඩි කාලේ කරපු සෙල්ලමක් වගේ තමයි ආදලේ ගත්තේ. අර පේනවා යාළුවනේ වලට රතු පාට එකක් මේ තියෙනවා. ඉතින් මේ මෙන්න මෙතන ස්ටෑන්ඩ් එක තියෙනවා. බලපන් ස්ටෑන්ඩ් එක යාළුවනේ මේ වැටුණද? වැටුණද? අර වැල්ලා ගියාංගෝ. ස්ටෑන්ඩ් එක වෙනවම විනාඩි 2යි ඉඳන් තව ගිහලා තියෙනවා. විනාඩි 6ක් වගේ ගන්න. ඉතින් දැන් තමයි උරන්ට ආතල් ටික ගන්නේ මම. දැන් ආතල් ටිකක් ගත්තා. දැන් ඉතුරු ආතල් ටික ගන්න යනවා. බස් ස්ටෑන්ඩ් එකෙත් එක්ක සුපිරි ආතල් කොළඹ ආතල් තමයි මම මේවා කියන්නේ. කොළඹ ආතල්. හරිද? කොළඹ ආතල්. එනදී පරිගණක අලුත් එළියා ඔක්කොම දිනන කොළඹ කියන්නේ. පොඩි මගෝ කොළඹ කියන්නේ යාළුවනේ. කොළඹට වෙන මොකද්ද? ඉතින් මම පේන තියාලුනේ පොඩි හොන්නක් ගහලා වෙන්න හැමදාම ගහන්නේ. ඔලු ලස්සන දෙනක් බන් තියෝ වෙයි වෙල්කම්. හරිනේ. වොස් එක රොත්ත ගියකෝ. අයියෝ බන් ටක් ගාලා නවත්තපන්. අද බැස්සා. නවත්ත. ඕම් බලපන් මං වාඩි බහින්න ගියා මට වෙච්ච වැඩේ. ෂයින්නේ. මොනවා චාටර් වැඩක්. ඉම්ම බ්‍රේකට hina වෙන්න එපා. ඇයි දන්නවද? මේ කෙලවෙච්ච එකට කවුරුත් hina වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. බලපන් මට ඉතින් ඒක ගැන මම කනගාටු ප්‍රකාශ කරනවා වගේ. බලපන් රත්නපුර ගාවේ කොළඹ නෙමෙයිද? සිරාවඩම මං කිය රත්නපුර ඊට කොළඹ කියලා. බලන්නකෝ. ඔන්න මගේ බස් වැඩ කෑලි දැකලා නැත්තම් බලන්න. ඒ කෑලි නෑ. හැපිච්ච කෑලි නෑ හොඳේ. දැන් බලපන් වැඩ කෑලි. ඉතින් වැඩ කෑලි මොකද කියන්නේ? වැඩ කෑලි කියන්නේ යන්න මෙන්න මේවා. කවුරුත් ඔයගොල්ලන්ට පෙන්නන්න නැති වැඩ කෑලි තමයි යාළුවනේ පෙන්නන්නේ මම.
සුබරුත් අවුරුද්දක් කියලා ආයෙත් කියනවා මම. දැන් මම මෙතනට එන්නේ. පොඩි අගලක් ගන්න බෑ යාළුවනේ. බලන්න මගේ වැඩ බස් වැඩ කියලා දෙකලා දිනවනේ. මේ අලු රජින යාළුවනේ. අර රජින ලස්සනයි මොනවද මම එක කැමති ගොඩක්. ඒකින්ද මම මේ බස් එකේ අලු රජිනම ගන්න එක වැඩියෙන් ගන්නෑ. වෙනදට ගත්තේ මම නිල් කිරිල්ලිනේ වැඩියෙන්ම. කොඩිමක මගේ පැන්සා පෙට්ටියෙන් මම නිල් කිරිල්ලි දාගෙන හිටියේ. පස්සේ මම ඒක වෙනස් කළා අලුත් බස් එකක් හැදුවා. ඒකත් දැන් මම අබලන් වෙලා තින්නේ. ගණන් ගන්න එපා. බලන්නකෝ. රත්නපුර කියලා මම කොළඹ කියලා රත්නපුර වෙලා තියෙනවා. මොන බලන්නකෝ. අර වැඩ කැල්ල. කොපි කරන්නේ. බලන්නකෝ. මේ වැඩ කැල්ල දෙකලා තියෙන්නේ කවුරු? බලන්න යාළුවනේ. ඉතින් වීඩියෝ හොඳයි නම් පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගොඩක් කමෙන්ට් අඩුයි මගේ. ඔයගොල්ලෝ කමෙන්ට් කරනකොට මම කවුරු කාට හරි කියන්නේ කමෙන්ට් එක කරලා මුකුත් දාලා නැද්ද කියලා. හැමෝටම මම මොනවා හරි දාලා දිනවා යාළුවනේ. ඒ කියන්නේ රිප්ලයි දාලා නැහැ. මම කියන්නේ අඩු තැලිලා කියහන්කෝ. හරි මොකද කීටියේ. මම කාටවත් මේ කියන්නේ ලයික් එකක් හරි දාලා දිනවා. නැතුව නෙමෙයි යාළුවනේ. ඉතින් පොඩක් ප්‍රශ්න වුණා යාළුවනේ. ඉතින් ගණන් ගන්න එපා. වීඩියෝ හොඳයි නම් පාලින් කමෙන්ට් කරන්න මතක කරන්නත් එපා. ඉතින් දැන් මේක මම කලින් දවසක් බම් මෝඩ කමඩි කියන්නේ බම් PC කියලා මෙන්න PC එක දාලා. ඉතින් PC කියලා දැන් මම ලොක් කරනව නෑ බම්. මොකද PC තියෙන්නේ ලැප් වලට කම්පියුටර්ස් වලටනේ මොබයිල් තමයි දාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ දාගෙන දැන් මෙච්චර කල් ගහන්න නැත්නම් මේක බලලා දෙඩක් තේරුම් ගන්න. මොලේ පාවිච්චි කරන්න යාළුවනේ. ඉතින් පේන ලස්සන බස් තියෙනවා. අලුත් තමයි මගේ ලස්සන බස් එක. පේන ඉතින් වටේම ලයිට් තියෙනවා බං ගණන් ගන්න එපා නෙමෙයි ගණන් ගන්න එක. ඉතින් අවුරුද්දට ඔයගොල්ලෝ මොනවද කළේ කියලා පහලින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. දාගන්න. ඉතින් පොඩි දැනුමක් දෙන්නත් එක තමයි මම හදුවේ. දැන් යාළුවනේ මෙතන ඔයගොල්ලෝ තියෙන මෙතන ලෝ කියලා දැම්මොත් ඔයගොල්ලෝ ග්‍රැෆික් ලෝ වල ඔබ ඉතින් මීඩියම් දාගන්න පුළුවන් හයි දාගන්න පුළුවන් අරට තමයි පාටම තියෙන්නේ යාළුවනේ. ඊට පස්සේ මෙතන මේකේ ඔයගොල්ලන්ට ඊතල වලින් දාගන්න පුළුවන් ෆෝන් එක හරෝ කියන්නේ සුක් කරන වෙනකොට හරෝ ගන්න පුළුවන් ෆෝන් එකේ ඊතල වලින් යන්න පුළුවන් සුක් කරන මම නම් දාගන්න සුක් කරමු ලස්සන එක. දැන් මේ ඔටෝ කියලා දාලා තියෙන්නේ මේ මොන කිව්වොත් මෝර්නින් දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට කියන්නේ උදේ යන්නේ දැන් ඉතල ඩේ තියෙනවා රේන් තියෙනවා සන්සෙට් තියෙනවා නයිට් තියෙනවා ඔටෝ දාගත්තා ඔක්කොම. හරි. ඉතින් වීඩියෝ එක හොඳ නම් පාලික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් බං හරි බං අදට වැඩි ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.